මතක් කරලා දුන්නා සක්මන් භාවනාව කොහොමද පළවෙනි පියවර කරන්නේ කියලා. නානා අරමුණු වලට යන සිත එක අරමුණකට ගන්නවා. සිහියෙන් ඉන්නවා කොයි මොහොතේද? බේමේ මොහොතේ. කෙලෙස් ඇති නොවන පරිදි සිහියෙන්. අපි දැන් ඒක කියලා දුන්නා. හරි. එතකොට ස්වාමීන් වහන්සේ දැන් ඒ පියවර අනුගමනය කරපු කෙනෙක්. එයා කියන්න පුළුවන් හරි ස්වාමීන් වහන්සේ නානා අරමුණු වලට දැන් මගේ හිත යන්නේ නැහැ. එහෙමයි. ඔබ වහන්සේලා යම් කමටහනක් දුන්නොත් මෙන්න මේක මෙනෙහි කරන්න කියලා. මට ඒකම දැන් මෙනෙහි කරන්න පුළුවන්. මට පුළුවන් සක්මනේ යෙදෙන්න. මට පුළුවන් දැන් භාවනාවක් එක අරමුණක හිත තියාගන්න. එහෙමයි. එහෙනම් ස්වාමීන් වහන්සේ මම දැන් මොකද්ද කරන්නේ? එහෙම ප්‍රශ්නයක් එනවද නැද්ද? එනවා අපි කලින් කියලා තියෙනවනේ එකම දේ නැවත නැවත කරන්න ඕනේ නැහැ කියලා. එහෙමනම් යම් කිසි කෙනෙක්ට හිතෙනවා නම් නානා අරමුණු වලින් හිත මිදිලා. ඒක උපාදාන ලෝකී කතාවනේ අපිව පැහැදිලි කරලා තියෙනවනේ. උපාදාන ලෝකී කියන අතීතයට අනාගතයට යන්නේ නැතුව වර්තමානයේ මේ මොහොතේ ස්වාමීන් වහන්සේ ඇසට රූප පේන්නේ කනට ශබ්ද ඇහෙන්නේ. ආන්ගේ මේ මොහොතට සමවැදුනට පස්සේ මම මොකද්ද කරන්නේ කියලා ඔන්න ඊළඟට තියෙන ප්‍රශ්නේ. එහෙමයි. ඒ නිසා ස්වාමීන් වහන්සේ හැම මොහොතෙම අපි එහෙම හිතන්න ඕන මම මොකද්ද ඊළඟට කරන්නේ කියලා. එහෙමයි. එකම තැන නතර වෙන්න හොඳ නැහැ. ස්වාමීන් වහන්සේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අන්තිම පියවරනේ සම්මා සමාධිය කියන්නේ. එහෙමයි. එහෙනම් සම්මා සමාධිය කියන්නේ මම අර ඊයේ කිව්වනේ චොපරපමාවක්. එහෙමයි. සම්මා සමාධිය කියලා කියන්නේ එහෙනම් ස්වාමීන් වහන්සේ අපි හැමෝම ළඟා කරගත යුතු අපේ පරම අරමුණක්නේ. එහෙමයි. හරි. එතකොට ස්වාමින් වහන්සේ සම්මා සමාධිය කියන්නේ හරියට අර චොපර් එකක් එකපාරට උඩට නගනවා වගේ වැඩක්නේ. එහෙමයි. හැබැයි සම්මා සමාධියට එකපාරට එහෙම යන්න බෑනේ ස්වාමින් වහන්සේ. නේද? ඒක ආර්ය අෂ්ටාංග මාර්ගයේ 8 වෙනි අංගයනේ. එහෙමයි. එහෙමනම් චොපර් එකක් එකපාර උඩට ඉස්සුවාට ගුවන් යානයක් එකපාරට උඩට උස්සන්න බෑ. එහෙමයි. ගුවන් යානයකට මොකද්ද ඕන? ගුවන් පතයක්. එහෙනම් මේ ගුවන් පතේ තමයි මේ සක්මන කියලා කියන්නේ. මේ තමයි ගුවන් පතේ. එතකොට මේ ගුවන් පතේ භාවිතා කරලා හරියට හිත දියුණු කරගත්තොත් එයා ඉතා ඉක්මනින් අර චොපර එකක් උඩට උස්සනවා වගේ මේ සිත සමාධිය දක්වා යනවා. එහෙමයි අපේ. එහෙමනම් නානා අරමුණු වලින් අත මිදිලා වර්තමාන මොහොතට හිත පිහිටුවාගෙන කෙලස් ඇති නොවන පරිදි ඉන්ද්‍රිය මේ පසින්දුරන් මෙන්න මේ මොහොත තුල මම මෙන්න මේ ඉඳුර පවත්වනවා කියන සිහිය යා පිහිටුවා ගත්තොත් එයාට ඊළඟට ඇති වෙන ප්‍රශ්නය තමයි ස්වාමීන් වහන්සේ ඒක දැන් දිගින් දිගටම දැන් සිහිය මේ මොහොතේ පවත්වනවානේ. එහෙමයි. ස්වාමීන් වහන්සේ මම දැන් ඊළඟට මම කුමක් කළ යුතුද කියන්නේ. අන්න ඒ අයට තමයි මේ ඊතුරු ටික. මේ ටික කරන්න යන්න ඕනේ දැම්මම අර පළවෙනි පියවර හරියට කරන්නේ නැතුව. එහෙමයි. ඒකට යම් කිසි කාලයක් ගත වෙයි. හරි. එතකොට මෙන්න තමයි දැන් දෙවෙනි කාරණාව. මොකක්ද එහෙනම් දෙවෙනි කාරණාව? අපි දැන් මොකද්ද කරන්නේ? එහෙමයි. හරි. ස්වාමින් වහන්සේ දැන් මේ ස්වාමින් වහන්සේලා ධර්ම මාර්ගයේ ප්‍රගුණ කරන නිසා උන්වහන්සේලාට දැන් කුඹුරු ගැන හිතන්න තියනවද? නැහැ. දරුවෝ ගැන හිතන්න තියනවද? නැහැ. රැකිරක්ෂා ගැන හිතන්න තියනවද? එහෙනම් දැන් මේ පින්වත් ස්වාමීන් වහන්සේත් මේ මොහොතට සමවැදිලා මෙන්න දැන් සක්මනේ යෙදෙනවා. එහෙමයි. ස්වාමීන් වහන්සේ මේ පාය එසවීමත්, පාය බිම තැබීමත් සිදුවන්නේ කොයි මොහොතේද? මේ මොහොතේ. මෙන්න මේ මොහොතේ. මෙන්න මේ මොහොතේ පාය එසවනකොට ස්වාමීන් වහන්සේ කල්පනා කරන කාරණා මෙතනින් එහාට ටිකක් වෙනස්. එහෙමයි අපේ. ස්වාමින් වහන්සේ අපි හැමෝම උත්සාහ කරන්නේ දැන් සෝවාන් වෙන්නේ අඩුම. එහෙමයි. හැම කෙනෙක්ගේම පළවෙනි පියවර මොකද්ද? සෝවාන් වෙන්න නිවන් වෙන්න. සෝවාන් වෙන්නත් කලින් මොකද්ද වෙන්න ඕන? සක්කාය දිට්ඨිය කියන්නේ මොකද්ද කියලා දැනගන්න එපා. එහෙමයි. එහෙනම් මේ ස්වාමින් වහන්සේගේ ඊළඟ අරමුණ විය යුත්තේ කුමක්ද? භාවනා යෝගියාගේ ඊළඟ අරමුණ විය යුත්තේ කුමක්ද? සම්මා සමාධියට යන කෙනාගේ ඊළඟ අරමුණ විය යුත්තේ කුමක්ද? සක්කාය දිට්ඨිය කියන කාරණාව අවබෝධ කරගන්න. මේ සක්මන යොදා ගන්නවා ස්වාමින් වහන්සේ සෝවාන් වීම පිණිස. එහෙමයි. පැහැදිලි නේද? පැහැදිලි. හරි. එතකොට ස්වාමින් වහන්සේ සක්කාය දිට්ඨිය කියන එක මොකක්ද කියලා අපි දැන් තේරුම් ගන්න ඕන. එහෙමයි. ඒක සූත්‍ර පොත අරන් බැලුවාම පැහැදිලි වෙනවා. මොකටද මේ සක්කාය කියන්නේ? පංච උපාදානස්කන්ධයට. එහෙමයි.
පැහැදිලිනේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංච උපාදානස්කන්ධය. එතකොට එහෙම කිව්වහම මේක ටිකක් ගැඹුරු වෙනවානේ. ඒ නිසා අපි මේක තේරෙන්න ගමු. ස්වාමින් වහන්සේ මෙතන දැන් ස්වාමින් වහන්සේ නමක් හරි භාවනා යෝගී හරි සක්මනේ යෙදෙනකොට කවුරු හරි කෙනෙක් සක්මනේ යෙදෙනකොට මේ බලන්න මම පය ඔසවනවා මම පය බිම තියෙනවා. මම පය ඔසවනවා මම පය බිම තියෙනවා. මම හැරෙනවා. එහෙනම් මේ සක්මන් කරන්නේ කවුරුන්ද? මම කියලා කෙනෙක්. බුදුදහමට අනුවය. එකඟද? නෑ. එකඟ නෑ. එහෙනම් මේ මම පය ඔසවනවාවත් මම පය බිම තියනවාවත් නෙවෙයි. එහෙමයි. එහෙනම් භාවනා යෝගී සිල්වත් අම්මලා තාත්තලා මෙතනින් භාවනා කරන්න ගියොත් මම සක්මනේ යෙදෙනවා කියලා හිතුවොත් ඒ සිතීමම හරිද වැරදිද? වැරදි. ඒ සිතීමත් වැරදි ස්වාමීන් වහන්සේ. එසේ වැරදි නම් මම පය ඔසවනවා මම පය බිම තිබිනවා කියා එයා සිතනවා නම් ඒ සිතීමත් වැරදි නම් එයා මරණානුස්සතිය එයා මෛත්‍රියක් වඩනවා නම් ඒ වැඩිමත් නිවැරදිද ස්වාමීන් වහන්සේ? නෑ. නිවැරදි නෑ. අපි උදාහරණයක් ගමුකෝ මරණානුස්සතිය. එහෙමයි. එතකොට ස්වාමීන් වහන්සේ මරණානුස්සතිය හිතනවා මේ මැරිලා ඉන්න කෙනා විදිහටම මමත් මැරෙනවා කියලා. එතකොට මම කියලා කෙනෙකුත් ඉන්නවා මෙතනත් කෙනෙක් ඉන්නවා එයා විදිහටම මමත් මැරෙනවා. එහෙනම් මේ භාවනාව තුලින් එයා හදාගෙන තියෙන්නේ කොහොමද? මමත්වය. මම කියලා කෙනෙක් ඉන්නවා කියන මමත්වයයි හදලා තියෙන්නේ. එහෙමයි. මාමෙන් සියලු සත්වයෝ කියලා ගත්තාම මම කියලා කෙනෙකුත් ඉන්නවා මම වගේම තවත් අය ඉන්නවා. එහෙනම් සත්වයේ පුද්ගලයෙක් ඉන්නවා කියන දෘෂ්ටිය තව සකස් වෙනවා නිසා සක්කාය දිට්ඨිය කියන දෘෂ්ටි මම මේ භාවනාව කරන්න එපා කියන එක නෙවෙයි කියන්නේ හරියට කරමු කියන එක මම මේ කියන්නේ නේ. එතකොට භාවනාව කොහොම කරන්න ඕන හැබැයි ක්‍රමය හරියට දැනගෙන. එහෙනම් සත්වයේ පුද්ගලෙක් ඉන්නවා කියන එක නම් මේ භාවනාව තුලින් හැදිලා තියෙන්නේ අපරාධි ඒ කාලේ. ඒකයි ගොඩාක් අයට භාවනාවේ ප්‍රතිඵල නැත්තේ ස්වාමීන් වහන්සේ. එහෙමයි. මම මෙච්චර කාලයක් භාවනා කරා කියනවා ප්‍රතිඵල නැහැ කියනවා. භාවනා කරලා තියෙන්නේ මමනේ. එහෙමයි. මම තමයි. නමුත් මේක තේරුම් ගන්න ඕනේ මොකද්ද මෙතන සිද්ධ වෙන්නේ කියලා. එහෙනම් ස්වාමීන් වහන්සේ මේ පය ඔසවීම පය බිම තැබීම මම කරනවා නෙවෙයි. එහෙමයි. එහෙනම් කෙනෙක්ට හිතෙන්න පුළුවන් දැන් මමනේ ස්වාමීන් වහන්සේ මේ භාවනා කරන්න යන්නේ මමනේ මේ පය ඔසවන්නේ මමනේ මේ පය බිම තියන්නේ කියලා. එහෙම හිතන්න ගියොත් මේක වරදිනවා. එහෙමයි අපේ. මේක සක්කාය දිට්ඨිය දුරු වෙන්නේ. සෝවාන් වෙන්න බෑ. මෙතන තියෙන්නේ හේතුන්ගේ සකස් වීම. හේතුන් නිසා හට ගන්නවා. හේතු නැත්තම් නිරුද්ධ වෙලා යනවා. ස්වාමින් වහන්සේ දැන් මේ ලෝකේ নানা අරමුණු රාශියක් තියෙද්දි ඒ සියලුම নানা අරමුණු වලින් අත මිදලා අපේ ස්වාමින් වහන්සේ හිත යොමු කරලා තියෙනවා මෙන්න මේ මොහොතට. එහෙමයි. මේ මොහොතට සමවැදිච්ච ස්වාමින් වහන්සේ අන්න දැන් පළගක් බැඳගෙන අතන පරයන්ක භාවනාවට යොමු වෙනවා. යොමු වෙලා උන්වහන්සේ මනසින් දැන් කල්පනා කරනවා කොහොමද මේ පය එසවීම සිද්ධ වුනේ? එහෙමයි. කොහොමද මේ පය බිමට තැබීම සිද්ධ වුනේ? එහෙමයි. මෙතන කරවන්නේ නැත්තම් මට අනුව මම කියලා කෙනෙක් ඉන්නවා. එහෙමයි. මට ගැහුවත් රිදෙනවා. මට බඩගිනි දැනෙනවා. මට නිදිමත දැනෙනවා. නේද? මට ඒ ශාරීරික වේදනා දැනෙනවා. මං තමයි මේ හිතන්නේ කියලා මට අනුව මම කියලා කෙනෙක් ඉන්නවා. හැබැයි භාග්‍යවතුන් වහන්සේගේ දහමට අනුව මම කියලා කෙනෙක් නෑ. එහෙනම් මේ මම කියලා කෙනෙක් මෙතන නැත්තම් දැන් සිහියෙන් ඉන්න කියලානේ කිව්වේ. සිහියෙන් ඉන්නේ කුමක් පිණිසද? බින්න මේ ගැඹුරු කාරණාව අවබෝධ කර ගැනීම සඳහා. මොකද්ද ගැඹුරු කාරණාව? සත්වයේ පුද්ගලයෙක් මම කියලා ඉන්නවා කියලා හිතනවා. මම කියලා ඉන්නවා, මගේ කියලා දේවල් තියෙනවා, මට ඕන විදිහට මේ ලෝකේ පවතිනවා කියන ආත්ම දෘෂ්ටිය. එහෙනම් මේ සක්මන ඉවර වෙලා බැසිය යුත්තේ කුමකින්ද ස්වාමීන් වහන්සේ? මම කියන ස්වභාවය දුරු කරගෙන. අන්නේ මම කියන ස්වභාවය දුරු කරගෙන සක්මනේ යෙදিলা උන්වහන්සේ මේ කායික නිදුක් නිරෝගී සුවතාවයේ උදෙසා පමණක් නෙවෙයි මානසිකව මේ ධර්මයේ අවබෝධ කරගෙන යන්න උන්වහන්සේ මනසින් සක්මනේ යෙදিলা කල්පනා කරලා අන්න පරයන්ක භාවනාවට නැවත අවතීර්ණ වුණා. එහෙමයි අපි හඳුනන්නේ. දැන් සක්මන නතර වෙලා උන්වහන්සේ මනසින් දැන් කල්පනා කරනවා ඇති ස්වාමින් වහන්සේ
මේ සක්මන කොහොම වෙන්නේ නැද්ද? මේ හේතුඵලය කොහොම වෙන්නේ නැද්ද? මේ ක්‍රියාවලිය කොහොම වෙන්නේ නැද්ද? මෙතන මම කියලා කෙනෙක් නැත්තම් කවුද දැන් මේ සක්මන කළේ? මෙච්චර ලෝකයේ নানা අරමුණු තියද්දි ඒ සියලු নানা අරමුණු අත මිදුණා. එහෙමයි. වර්තමාන මොහොත සමවැදුණා. සක්මනෙහි යෙදුණා. සක්මනෙහි යෙදලා උන්වහන්සේ කල්පනා කළා මේ පය එසවීම, පය බිම තැබීම මම නෙවෙයි නම් කරන්නේ. කවුද මේක කළේ? කොහොමද මේක කළේ? ඒක මට හිතන්න බෑ. මට ඕන විදියට හිතන්නත් බෑ. ඒක මම ධර්මයට බහලා දෙනවා. ධර්මයට කොහෙද බහලන්නේ? එක්ක පංච උපාදානස්කන්ධයට බහලලා